හීන දැක්කට මදි. ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ හීන බෑ කරගන්න නම් අපිට පුළුවන් උපරිම මහන්සි වෙන්න වෙනවා. ඉතින් මේ අපි ඇවිත් ඉන්නේ අපේ ෂොප් එක දාන්න ඉන්න තැනට. මුලින්ම බලන්න ආව දවසේ තමයි මේ තියෙන්නේ. ඉතින් එදා හොඳටම වැස්ස දවසක් පේනවනේ. හොඳටම වැස්ස මේ තියෙන්නේ අපි දෙන්නට අදට හයියක් වෙන අපේ ඉතින් එකම ශක්තිය අපේ බයික් එක. හරි දැන් අපි කතාවට යන්කෝ. ඉතින් ඔයාලට මතක ඇති ගිය මාසේ හරියටම 15 වෙනිදා අපේ ෂොප් එක ඕපන් කළා. ඔයාලා හැම කෙනෙක්ම මුලින්ම දැක්කේ මම ෂොප් එක ඕපන් කරලා එතන හිටගෙන ඉන්න ෆොටෝ එක. ඉතින් ෂොප් එක ඕපන් කරනවා කියලා කිසිම දැනුම් දීමක් දෙන්නේ නැතිව ෂොප් එක ඕපන් කරාට ගොඩක් දෙනෙක් අපිට කියලා තිබ්බා. ඇයි ඕපනින් එක කිව්වේ නැත්තේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මේ අපේ පුංචිම හීනේ සඳු ෆැෂන් ෂොප් එක දාන හීන මීට වඩා ටිකක් ලොකු එකක්. අපි අලුත් තැනකට යන්න හිතුවනේ අපේ මහන තැන අරගෙන. ඉතින් එතන තවත් ඉඩ ප්‍රමාණයක් තිබ්බ නිසා අපි දෙන්න ප්ලෑන් කරා මේ විදිහට ස්ටෝ එකක් අපි ඕපන් කරන්න ඕනේ කියලා. අපි කලින් හිටපු තැනට ගොඩක් දෙනෙක් අපෙන් ඇඳුම් ඔන්ලයින් වගේම ගොඩක් දෙනෙක් අපි ගාවට ආව ඇඳුම් ගන්න එතනින් අරගෙන ඩ්‍රෙස් කරලා ගෙනියන්න. ඒ නිසා අපි හිතුවා ස්ටෝ එකකුත් තිබ්බොත් හොඳයි කියලා. අපි ඕන අලුත් තැනකට යන්න හිතලා මේ විදිහට ෂොප් එකක් විදිහටත් ඒක ඕපන් කළා. මේ තියෙන්නේ අපේ පරණ තැන. එතනින් බඩු ටික අරගෙන යන දවසේ තමයි මේ තියෙන්නේ. ඉතින් ලොරිය දාලා මේ අලුත් තැනට බඩු ටික පටවගෙන ඇවිල්ලා තියෙන්නේ. අපේ මැෂින් ටික හැම දෙයක්ම ඔක්කොම ඉතින් එකින් එක අරන් ඇවිල්ලා ෆික්ස් කරගන්න ඕනේ. මේ හැමදේම යන්නේ අපේ මහන වැඩ අතරේ. මොකද මේ දේවල් වෙනස් කරනවා කියලා අපි අපේ වැඩ අතපසු කරේ නෑ. මොකද අපි හරියට කරන් යන්න ඕනේ. ඉතින් අපිට ෂොප් එක ඕපන් කරන් තිබේ බදාදා දවස් වෙනකම් මහන වැඩ කරගෙන ගිහිල්ලා සඳුදා අගහරුවාදා දවස් දෙක විතරයි අපිට තිබ්බේ මේ වැඩ ටික ඔක්කොම කරගන්න. ඉතින් දවස් දෙකකින් මේ හැමදේම කරගන්න පුළුවන් වෙයිද කියන දේ හිතේ තියෙනාට අපිට හයියක් වෙච්ච අපිට ආදරණීයන් කීප දෙනෙක් හිටපු නිසා අපිට ඉක්මනට මේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඒ වගේම හිතුවටත් වඩා ලස්සන අවසානයක් දැක ගන්න පුළුවන් වුණා. මේකටත් වඩා ලොකුවට දකින අපේ සඳු ෆැෂන් ෂොප් එකේ හීනේ ඔයාලා හැමෝටම කියනවා ඒ දවස් ඉතින් අපි ඒ දවස් වෙනකන් තවත් මහන්සි වෙලා වැඩ කරනවා. මේ තියෙන්නේ අපේ කට්ටියගේ ටී-ෂර්ට් ටික. හැමදේම මේ දවස් දෙක ඇතුළත තමයි කරගත්තේ. ඉතින් මේ තියෙන්නේ ඕපනින් එකට කලින් දවසේ උදේ ඇවිල්ලා තාමත් බලන්නකො මොකුත්ම ලෑස්ති කරලා නැහැ. තවම රැග් ටික ඇවිල්ලත් නැහැ. ඒ ටික දවල්ට එනවා කිව්වා. ඒ ටික ආව ඔන්න. දැන් මේ ඉතින් හැම එකම ඇඳුම් වලින් ලස්සනට පුරවන්න ඕනේ. ඉතින් ලොකු වැඩ කොටසක් තිබ්බා මේ වීඩියෝස් බලද්දි මටත් හිතෙනවා කොහොම කරගත්තද කියලා. මේ හැම එකටම එකින් එක ටැග් ටික ඇඩ් කරන්න ඕනේ. ඒව හැමදේමත් කරා. ඔයාලට මතක ඇති මම කිව්වා මගේ ටැග් බෑග්ස් හැමදේම කරලා දුන්නේ අපේ ලකී ක්‍රාෆ්ට් අක්කා. ඉතින් මේ ටැග් එක මට ඕන විදිහ කිව්වා විතරයි. එයා තමයි ලස්සනට මේ විදිහට ඩිසයින් කරලා එව්වේ. ශමිතා මගේ යාළුවා, ඒ වගේම මේ ඉන්න මගේ අයියා. ඉතින් මේ හැමෝගෙම උදව් තිබ්බේ නැත්නම් මේ වැඩේ කරගන්න බෑ මෙච්චර ලස්සනට. හරි දැන් මේ හැම එකක්ම ටැග් ටික ගහගෙන ඉවර වෙලා අපේ හැගර්ස් දාලා එල්ලන්න ඕන. ෆයිනල් ලුක් එක එන්නේ ඉතින් එතන ඉන්නේ. ඉතින් මේ තියෙන හැගර්ස් ටික අලුතින් ඇවිල්ලා තියෙන ඔන්ලයින් ඕඩර් කරලා තමයි එකක් ගෙන්න ගත්තේ. ඇත්තටම ගොඩාක් ඒවා ඔන්ලයින් ඕඩර් කරලා තමයි ගෙන්න ගත්තේ. මොකද මේ ඇත්තටම ලේසි. අපේ ඩමි එක එතකොට හැංගර්ස් ටැග්ස් ඉතින් හැමදාම සීරියස් මෝඩ් එකේ හිටියට මට චුට්ටක් වෙලාවකට මුංග දවස් දෙකක් නිදිමල්ලා ඉන්නේ මේ වැඩේ වෙනුවෙන්. ඉතින් ඩමි එක තමයි මේක. ඩමි එකත් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තා. ඉතින් වීඩියෝ වල මම පේන හිටියට මේ ඉන්නේ අපේ ලොකුම පුරුක සඳු ෆැෂන් එකේ ලොකුම ලොකුවට මහන්සි වෙන කෙනා කිව්වොත් හරි. ඉතින් ඒ හයිය නැත්තම් මෙච්චර දුරමට එන්න හම්බ වෙන්නේ නැහැ. මේ හීන හැබෑ කරගන්න හම්බ වෙන්නේ නැහැ. හරි රෑ 12ත් පහ වෙලා දැන් නම් දෙකට විතර ඇති මං හිතන්නේ. ඔක්කොම ටික ෆිනිෂ් කරලා ඉවර වෙලා තියෙන්නේ. දැන් ඉතින් හෙට උදේ 9 වෙනකොට ඕපනින් එක තියෙනවා. තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. මේ වීඩියෝ එක දාලා තමයි දැක්කේ. අත් වීඩියෝ එකක් අරගෙන ඉතින් මේ විදිහට තමයි වැඩ ටික කරගෙන ගියේ. ඔන්න ඉතින් ෆයිනල් ලුක් එක උඩ මහනවා. යට තමයි ෂොප් එක තියෙන්නේ. ඕක තමයි අපි දෙන්නගේ තවත් එක ලොකු හීනයක් උනේ. ඉතින් සඳු ෆැෂන් ෂොප් එකේ හීනේ මීට වඩා තව ටිකක් ලොකුයි. ඉතින් පියවරෙන් පියවර එතනට තමයි යන්නේ අපි. ඉතින් මේ දවස් දෙකේ අම්මලා තාත්තලා ඇතුළු අපේ අක්කලා මගේ බබාවත් බලාගෙන ලොකු සහයෝගයක් දුන්නා. බබෙකුත් එක්ක මේ හීන හැබෑ කරගන්න එක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඒක අපි කොහොම හරි කරන්න ඕනේ. ඉතින් මේක තමයි අපේ අවසාන ප්‍රතිඵලය වුණේ. ඔයාලා දැක්කනේ වීඩියෝ එක. සඳු ෆැෂන් ෂොප් එකේ හීනේ අපේ දැනට ඔය ටික තමයි විස්තර ටික ඉතින් මේ කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ මාවට දැනටමත් ඉන්න
ආදරණීය පාරිභෝගික පිරිස වගේම කමෙන්ට් එකකින් හරි ලයික් එකකින් හරි මට සහයෝගය දෙන ඔයාලා නේ. ඉතින් මම මේ හැමෝටම ගොඩාක් ස්තුතියි කියන්න මේක අවස්ථාවක් කරගන්න. ආදරේ එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමුකෝ.